මම සභාපති දේශීය ගොවි හඬ ව්‍යාපාරයේ අද අපි සියලුම ගොවි සංවිධාන ලංකාවේ සියලුම ගොවි ජනයා නියෝජනය කරමින් අල බඩයිරිඟු වී ලොකුලූුණු ඇතුළු උඩරට පහතරට එලවලු සියල්ලම කුඩා තේවතු ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම සංවිධාන එකතු කරලා එක වේදිකාවකට අපි එකතු වුණේ ඉදිරියේදී මේ කරන්න යන දැවන්ත විරෝධතා ව්‍යාපාරය ගැන රටටත් ගොවි ජනතාවටත් දැනුම් දෙන්න. මොකද මේ පහුගිය කාලේ අපි දැක්කා රටට ඩොලර් හිඟයක් තියෙනවා. එතකොට ඩොලර් මිස්ප්ලේස් වෙනවා, account hack වෙනවා, එක එක තැන්වලට යනවා. ඒ වගේ අර්බුද තියෙන වෙලාවක රටේ ඩොලර් අර්බුදයක් තියෙනකොට සාමාන්‍යයෙන් රටක කරන්නේ රටෙන් පිටට යන ඩොලර්ස් ටික නවත්ත ගන්න ඕනේ. එහෙම නැත්නම් රට ඇතුලේ තියෙන ඩොලර්ස් ටික අපි කන්ට්‍රෝල් කරගන්න ඕනේ. වියදම අඩු කරන්න ඕනේ. රට ඇතුලේ මේක රඳව ගන්න ඕනේ. ඒවා රඳව ගන්න ඒ නිෂ්පාදනය කරන්න අප නිෂ්පාදන ඩොලර් ගේන්න නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ව ශක්තිමත් කරන්න ඕනේ. ඒ වෙනුවට හැම වෙලාවෙම මේ ගොවියා දේශීය නිෂ්පාදකයා සුරකින්න කියලාපු ආණ්ඩුව හැම වෙලාවෙම මොහොම උද්‍යෝගයෙන් කටයුතු කරනවා. හැමදේම ආනයනය කරන්න. මට බයයි මේ යන විදියට වසන්ත සමරසිංහ ඇමතිතුමා තවත් වයිෆ් කෙනෙකුත් ආනයනය කරයිද කියලා. මොකද ඒ තරම් එතුමා ආනයනයට පුදුම උද්‍යෝගයක් තියෙන්නේ. අනිත් එක අපේ කරුමෙට නාමල් කරුණාරත්න ඇමතිතුමා එතකොට අපේ පන්තියේ ගොවිය නියෝජනය කල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගියපු ලාල්කාන්ත සහෝදරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නවා. උන් දෙන්නට කටවල් නැහැ. හැබැයි අර මනුස්සයාට කටවල් තියෙනවා. දැන් මේ එයාට කතා කරන්න පුළුවන් අපේ පක්ෂයට කැබිනට් එක ඇතුලේ වුණත් අපේ පක්ෂයට මෙච්චර වියදම් කරලා තියෙනවා මේ ආනයනකාරයෝ මෙච්චර වියදම් කරලා තියෙනවා ආනයනකාරයෝ. එතකොට මේ ආනයනකාරයෝ සුළු පිරිසක් මේන්ටේන් කරන්න ඒගොල්ලන්ගේ මනදොල සපුරන්න එයාගේ කට ඇරෙනවා. එතකොට මේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයා වෙනුවෙන් අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයට කට ඇරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කලින් කතා කරපු සහෝදරයා කියනවා වගේ වාරි මාර්ග මීටින් එකට ගිහිල්ලා උන් දැබුදි ඩොප් එක දාලා බඩු බුදි. ඉතින් එතකොට මේ ප්‍රශ්න වලට අපි උත්තර ගන්න කාගෙන්ද? අනුරාධපුරේ පොකට් මේ ඇල්බර්ට්ගේ පුතාගෙන්ද? ඒකට ඉන්නේ ඇමති කෙනෙක් ඉන්නවනේ. ඒ ඇමතිතුමා මේකට උත්තර දෙන්න නැත්නම් අපි කාගෙන්ද ගන්නෙ? ඉතින් මම කියන්නේ ලංකාවට දැන් ලොකුම ප්‍රශ්නේ මේ අනවශ්‍ය ආනයන. අපි ලූණු ගත්තොත් අස්වැන්න නෙලන වෙලාවට ගෙන්නන්නේ දේශීය නිෂ්පාදනය කඩාවට්ටන්න. බඩිරිඟු ගත්තොත් අස්වැන්න නෙලන වෙලාවට ගෙන්නන්නේ දේශීය නිෂ්පාදනය කඩාවට්ටන්න. අලවලත් ඒකයි. දැන් මහා ලොකුවට කියනවා නුවරඑළිය අර්ථාපල් වැලිමඩ අර්ථාපල් ගණ්ඩ ස්ථීර මිලකට ගණ්ඩ ආයතනයක් සතොස යටතේ පිහිටවලා තියෙනවා කියලා. ඒ වගේම තව කියනවා රජ ඍජුවම ගොවියාගෙන් මිලදී ගන්න ආයතනයක් පිහිටවලා තියෙනවා කියලා. හැබැයි ඒ ආයතනය ගන්නේ නිෂ්පාදන පිරිවැයට අල්ල කිලෝ එකක් හදන්න යන වියදමට වැඩිය රුපියල් 15ක් විතර අඩුවෙන් තමයි ඔය ආයතනය ගන්නෙ. හැබැයි ඒකට මාර පබ්ලිසිටි එකක් දෙනවා. දැන් ලූණු බීජ නිෂ්පාදනය කරන්න ගම්මාන හදනවා. ඒ වගේම නුවරඑළිය තමයි අල හදන්න සුදුසුම දේශගුණයේ තියෙන්නේ. ඒ අල ටික තමයි බීජ නිෂ්පාදනය කරන්න සුදුසුම බීජ අල හදන්න හොඳම ක්ලයිමේට් එක නුවරඑළියේ. හැබැයි මෙයා ගිහිල්ලා අපේ අර හිල හොයාගත්ත ඇමතිතුමා ගිහිල්ලා ඉවර වෙලා කොයිද බදුල්ල දිස්ත්‍රික්කයේ බීජල ගම්මානයක් නිෂ්පාදනය හදන්න යනවා. නුවරඑළියේ බීජල හදලා ඉවර වෙලා ඒ බීජල ටික වැලිමඩ බදුල්ල දිස්ත්‍රික්කවල තමයි වගා කරන්න ඕනේ කියන එක අපි කෘෂිකර්ම කමිටුවලදී අපි ඕක අනන්ත වේ ක්ෂේත්‍රයේ ප්‍රවීණව දන්නවා. හැබැයි ගිහිල්ලා අර ඇටේ හදන්න ගම්මාන බී කරනවා අලේ විකුණ ගන්න අපිට විදිහක් නැහැ. එතකොට ඔය ඇටේ හදලා වැදන්නේ නැහැ මහත්තයෝ අපි අලේ විකුණන්න බැරි නා. ඒ නිසා කොයි ගම්මාන මොන සංකල්ප ගෙනවත් වැඩක් නැහැ. නිෂ්පාදනයේට පිරිවැය කවර වෙලා මේ තියෙන උද්දමනයට සරිලන අපිට වැටුපක් එහෙම නැත්නම් අපේ ලාභාංශයක් තිබ්බේ නැත්නම්. ඉතින් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සියලු ගොවි සංවිධානවලට ලංකාවේ සියලු ගොවි සංවිධාන පහුගිය දවස්වල අපි පාරට බහිනවා කිව්වා. අපි සියල්ල මේ වෙලාවේ ඒකාබද්ධ වෙලා ඉන්නේ. අපි ගමින් ගමට ඉදිරියට එනවා සියලු ගොවි සංවිධාන හම්බෙන්න. අපේ දේශපාලන පක්ෂ ભેදයක් නැහැ. සියලු පක්ෂවල ගොවි සංවිධාන වලට අපි ආරාධනා කරනවා. හැබැයි දේශපාලන අතපෙවීම මැදිහත් වීම නැහැ අපිට. ඒක කරන්න හදන්නත් එපා. මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න එපා. මේ ඇවිල්ලා සිවිල් ගොවි සංවිධාන නිර්පාක්ෂික එකමුතුවක්. ඉතින් අපි ඉදිරියේදී දැවැන්ත අරගලයක් කරනවා. කොළඹ වටලන්න වුණත් අපි ලෑස්ති. ඉදිරියේදී අපි අපේ ට්‍රැක්ටර් ලොරි අරගෙන මහත් වෙනවා අමාත්‍යාංශ ගාවට. ඔය අමාත්‍යාංශ වල ඉන්න ලේකම් නෝනලාට. එතකොට ඉදිරියේදී පෞද්ගලික සමාගම් වලට පෙන්ෂන් ගිහිල්ලා ජොබ් එක බලාපොරොත්තුවෙන් ආනයන කරන්න උඩගෙඩි දෙන්න නෝනලා මහත්තුරුන්ට කවුද කියලා බලා ගන්න පුළුවන් ගොවියෝ ඉදිරියේදී ඔය වෙළඳ අමාත්‍යාංශෙත් කෘෂිකම අමාත්‍යාංශෙත් ඔය මහත්තුරු නෝනලා හම්බෙන්න අපි එනවා ළඟදිම අපේ ට්‍රැක්ටර් ටිකයි ලොරි ටිකයි අරගෙන ඔයාලගේ අමාත්‍යාංශ වලට ඒ වගේම මම ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්නවා උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. ඒකට ලංකාවේ සියලු ගොවියෝ අපි එක තැනකට එකතු කරනවා. ඉතිහාසයේ නොවු ලෙසට මොකද අපිට මේ අරගල කියලා දුන්නේ මේ ආණ්ඩුවෙන්. එතකොට අපිට මේ කෘෂිකර්ම ඇමතිතුමා කියනවා අරගල කරන්න ගොවිය අරගල කරන්න කියලා. ලෑස්ති මාත්‍යෝ කරලා බලමු. ඔයා අපි අරගල කරන වෙලාවට ඔයාගේ ඔය නිින්දෙන් ඇහැරෙන්න වෙනවා. ඔයාට ඩෝප් එක බහින වෙලාවට බහින තැනට අපි වැඩේ කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම
බඩිරිඟු ක්ෂේත්‍රයේ දැවන්ත ගැටලුවක් තියෙනවා මේ වෙනකොට ලංකාවේ බඩිරිඟු වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂ 7යි නම් 7න් 4ක් මේ වෙනකොට එළියට දාලා තියෙනවා. එතකොට මේ ගොවියෝ හා ගබඩාකරුවන් අතර මේ වෙනකොට ලක්ෂයක් බඩිරිඟු මෙට්‍රික් ටන් තියෙනවා. තව ඉදිරියට ලක්ෂ 2ක් එන්නත් තියෙනවා. එතකොට මේ 7 බැලන්ස්. එහෙම තියෙද්දි ඇයි තවත් ආනයනයටම යන්නේ? අර රුපියල් 5 අමාත්‍යාංශය ඇතුලේ කට්ටියට බෙදෙනවා. එතකොට ඒගොල්ලන්ට එතනින් අර සමාජ ප්‍රාග්ධනය හම්බ වෙනවා. මාත්‍ය ඔය සමාජ ප්‍රාග්ධනයෙන් හම්බ කරන පඩියෙන් ඔය ගන්න පඩියෙන් දරුවන්ට කන්න දෙන්න එපා. ඔය ලේබඩ යනවා. මේ මිනිස්සුන්ගේ සල්ලි වලට ලේබඩ යන වැඩ කරන්න එපා. ඔය දරුවන්ට සාප වෙනවා ඔය වැඩවලින්. මම කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනිස්සු මේ ගොවියාගේ දෑතට ණයයි තාම. අපි හැමදාම ඇමතුමා එනකොටම කිව්වා ගොවියා හිඟන්න ගොවි පුතෙකුට මනාලියක් සොයයි කියන දැන්වීම දාන්න දැනට වැඩේ කරනවා කියලා. දැන්වීම දාන්න වෙන්නේ මාත්‍ය ගොවියාගේ මලකමට තමයි. ඒ නිසා බොහොම ගෞරවයෙන් අපි තවත් අවස්ථාවක් දෙනවා ආණ්ඩුවට. අපේ මේ රතු එළියත් එක තව අවස්ථාවක් දෙනවා. තව එක වටයකට නෙවෙයි අපිත් එක්ක මෙච්චර කාලෙට සාකච්ඡා කරන්න වෙලා නැහැ. මොකද අපි උද්ඝෝෂණය කරාට පස්සේ එයාගේ පක්ෂයේ දෙන්න තුන් දෙනෙක් මේක ඇතුළට දාලා ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා. මේ පාර රේවට එන්න හදන්න එපා. රැවටනේ සීමාවක් තියෙනවා මාත්‍යෝ. අර ගහන්න වදින එකත් මෝඩයා වදින්න ගහන එකත් මෝඩයා. මේ පාර මාත්‍යෝ අපි ගැහුවොත් එහෙම ඔය ආණ්ඩුව සුණු වෙනවා. ඕගොල්ලන්ට අර අඩියක් ගහලා ඉන්න ඔයාලට පාරේ අඩියක් ගහන්න බැරි තැනට අපි වැඩ කරනවා. ගම්වල ඉන්න සංවිධායකට එළියට බහින්න බැරි වෙන ඇමතිවරුන්ට ගමට එන්න බැරි වෙන වැඩි මාත්‍ය අපි කරනවා. මොකද ඔයගොල්ලෝ අපේ කරපිටින් තමයි ආණ්ඩුවට ගියේ. අපේ ගෙවල් වලට ඇවිල්ලා ගොයන් කොලේ කැරට් කොලේ කාපු මිනිස්සු මේ අපේ ගෙවල් වලට ඇවිල්ලා ගෙදරකින් ගානක් අපේ ගොවි සංවිධාන වලින් ගානක් එකතු කරලා තමයි පාර්ලිමේන්තුවට ගියේ. එහෙම නැතුව පක්ෂ අරමුදලෙන් කරපු රෙද්දක් නැහැ මේ ඡන්දෙ දිනන්න. අපි ජීවිතේට දැකලා නැති උන් තමයි නුවරලින් පාර්ලිමේන්තුවට ආවේ. උන් දැන් කියනවා අපේ ප්‍රශ්න ගොවියාගේ කියන්නේ ගොවියාගේ පහළ මිනිස්සුන්ගේ ප්‍රශ්න අරන් එන්න එපාලු മന്ത്രിවරුන්ට ඇමතිතුමා කියනවා නාගරික മന്ത്രിවරුන්ට මේ ප්‍රශ්නේ උඩට ගේන්න එපාලු අපේ ප්‍රශ්න පල්ලෙහාට කියන්න තමයි ඔයාලා ඉන්නේ මාර න්‍යාය මහත්තයෝ හම්බෙලා බලමු මහජන දිනයක් නුවරලිය තියාගන්න බැරි මහජන නියෝජිතයෙක් නුවරලිය ඉන්නවා ඔය වගේම තමයි කට්ටියට ඉදිරියට මහජන දිනයක් නෙවෙයි එළියට බහින්න බැරි වෙන තැනට වැඩේ කරනවා අපි ඉදිරියේදී ලක්ෂ සංඛ්‍යාත ගොවියෝ එක තැනකට එකතු කරලා අපි ආණ්ඩුවට පළවෙනි රතු එළිය දෙනවා ඒකට සමන් දුන්නේ නැත්නම් සියලුම ගොවි සංවිධාන මට්ටමින් අපේ ලොරි ටිකයි ට්‍රැක්ටර් ටිකයි ගොවියෝයි ඔක්කොම අරගෙන කොළඹ නවතින්න එනවා මහත්තයෝ ලෑස්ති වෙලා ඉන්න ඔය කමෙන්ට් බලකායේ ඒගොල්ලන්ගේ කමෙන්ට් බලකායේ ඒගොල්ලන්ටත් බොහොම කරුණාවෙන් කියන්නේ උඹලගේ තාත්තලත් උඹලගේ පවුල් වල වුණුත් ජීවත් වෙන්නේ මේ කෘෂි කර්මාන්තේ පොඩ්ඩක් හදවත තට්ටු කරලා බලපල්ලා ඔය රුපියල් 5000ට ගන්න කමෙන්ට් එකට වදින්නේ උඹලා ඔය කාලා බීලා ඇඳලා ඉන්නේ මොකෙන්ද කියලා කොරියාවේ ඉඳලා කමෙන්ට් එක ගහන්න මේ පළවත්තෙන් සල්ලි යනවා නම් පොඩ්ඩක් ඒ සල්ලි අරගෙන තමන්ගේ ජාතකේ මතක් කරගෙන කොහෙන්ද ජාතක උනේ කොහොමද කෑවේ බිව්වේ ඒ ටිකට පොඩ්ඩක් සාවධානව සවන් දීලා හෘදය සාක්ෂියට අනුව ඔය කමෙන්ට් එක ගහන්න කියලා බොහොම කරුණාවෙන් ආරාධනා කරනවා. ඒ වගේම සමස්ත ලංකා සියලු ගොවි සංවිධාන, සිවිල් සංවිධාන, ඒ වගේම අතරමැදියෝ, ප්‍රවාහකයෝ, අලවිකරුවෝ හා අගය එකතු කරන්නන්, අපනයනකරුවන්, කෘෂි ක්ෂේත්‍රයේ ඉන්න සියලු සැපයුම්කරුවන් හා ඒ ආයතනවල බහුජාති සමාගම් හරි ඒවා වැඩ කරන එකත් ජීවත් වෙන්නේ අපෙන්. ඒ සියලු දෙනාට අපි එක තැනකට එකතු වෙන්න ඉදිරියේදී දිනයක් ගන්නවා. ඒ දවසට අපි එකතු වෙලා මේ ආණ්ඩුව අපිට උත්තර දුන්නේ නැත්නම් ආණ්ඩුව හරවන්න හරි ගොවියා පාරට බයිනවා. මොකද මීට වැඩි හොඳ ශක්තිමත් නායකයෙක් රටින් එළියට යන්න ජනේල එලන්න වැඩ කරෙත් ගොවියෝ පාරට ඇවිල්ලා. මොකද එක රයින් කාබනික් කරන්න ගිහිල්ලා එක්කෙනෙක් කලින් ගියේ. ඒක මේ ලොක්කත් කරගන්නවා රම්බණ්ඩයිගේ පුතාටත් ඒක වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ආවේ පොඩි මිනිහා ගැන හිතාගෙනනේ. එතකොට පොඩි මිනිහා ගැන හිතන ආණ්ඩුව ඇයි පිටකොටුවේ මුදලාලිට අවස්ථාව දෙන්නේ? දැන් මේ ආණ්ඩුවේ ආනයනකරුවෝ ඉන්නේ පිටකොටුවේනේ. දැන් අපි ගත්තොත් බඩිරිඟු ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් අර්ථාපද ලොකු ලුණු මේ ක්ෂේත්‍රයේ බැඳිලා ඉන්න නිෂ්පාදකයා හා අතරමැදියෝ ගබඩාකරුවෝ ඉන්නවා. අපිට ලංකාවේ ප්‍රොඩක්ෂන් එක මදි නම් ඒක ආනයනය කරන්න අවස්ථාව දෙන්න ඕනේ ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ බඩිරිඟු මිලදී ගන්නෙකුට. මොකද ඒ වගේ ව්‍යාපාරිකයෝ ඉන්නවා මේකේ. ඒ ව්‍යාපාරිකයා බඩිරිඟු ආනයනය කරාම ඒ ව්‍යාපාරිකයා යම් කිසි මුදලක් එකකින් ඉපයුවොත් එයා තමයි ඊළඟ පාර ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියට සහන මිලට ණයක් හරි බීජ හරි අරගෙන ඒ සල්ලි ටික ගම් ඇතුළට යන වැඩක් කරන්නේ. නැතුව මේ ආනයනය කරන්න පිටකොටුවේ 4 වෙනි හරස් වීදියේ කෙනෙකුට එහෙම නැත්නම් පාකිස්තාන් වීසා වලින් ඇවිල්ලා කොළඹ පදිංචි වෙලා ඉන්න මිනිස්සෙකුට දුන්නොත් ඒ ටික ගම් ඇතුළට එන්නේ නැහැ. ආනයනය කරනවා නම් කියන්නේ අපිට බැලන්ස් එක ලංකාවේ ප්‍රොඩක්ෂන් එක මදි නම් ඒ ગેප් එක ආනයනය කරන්න දෙන එක දෙන්න ඕන ඒ ක්ෂේත්‍රයේ ඉන්න මිලදී ගන්නන්ට. එහෙම නැතුව මේ පිටකොටුවේ මිනිස්සෙක් සල්ලි ගත්තා කියලා ග්‍රාමීය ආර්ථිකය ගොඩ එන්නේ නැහැ. අපිට ඕන ග්‍රාමීය ආර්ථිකය හදන්නනේ. ග්‍රාමීය ආර්ථිකය හදන්නේ කොහෙද? මේ වාර්ෂිකව අලවලට විතරක් ඩොලර් මිලියන ගාණක් එළියට යනවා. ඒ මිලියන ගාණ තමයි අපිට දිප්පවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හම්බ වෙච්ච මුදල අපි වාර්ෂිකව එක අවුරුද්දකට අල විතරක් ඉම්පෝට් කරන්න යවනවා. එතකොට ඒක යන්නේ කොහෙද? පාකිස්තානෙට. මෙයා ඇඟ මෙහෙ
ඔළුව පකිස්තානේ අනේ මන් දන්නේ මෙහෙම ගියොත් එහෙම අපේ වෙළඳමතුමාට වොෂ් දාන්න විතරක් නෙමෙයි අනිත් වැඩේ කරන්නත් ගයක් හදාගන්න පුළුවන් තරට එනවා. ඒ වගේම මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි මේකට සියලු දෙනාගේ සටනක් මේක තනි කෙනෙක්ගේ නෙමෙයි තනි පුද්ගලයෙක් නෙමෙයි දේශපාලන පක්ෂයකවත් ආණ්ඩු පෙරලීමේ අදහසකින් කරන දෙයක් නෙමෙයි රජයට ගොවියා කවුද කියන එක මේ දේශීය නිෂ්පාදකයා කවුද කියන එක පෙන්වන වැඩක් මේක. ඒ නිසා මම ආරාධනා කරනවා විශේෂයෙන්ම එළවලු ක්ෂේත්‍රය ගත්තොත් ආර්ථික මධ්‍යස්ථානවලට අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමාලට අපි ලිපි මගින් දැනුම් දීලා තියෙනවා අපි අදාළ දිනයන් ඉදිරියේදී දැනුම් දෙන්නම් ඒ දිනවලට ආර්ථික මධ්‍යස්ථානව සියල්ලම කටයුතු වලින් අයින් වෙලා අපිට ඒ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ගොවීන් තමන්ගේ අස්වනු ඒ දිනවලට වෙළඳපොළට නිකුත් කරන්න නැතුව ඒ සහයෝගය අපිට ලබා දෙන්න. ඒ වගේම තේවතු වල ෆැක්ටරිස් වලට අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝ මේක අවුරුදු ගානක් තිස්සේ කරේ මේ තේවතු ගොවිය නිසා ඒ නිසා එක දවසක් එහෙම නැත්නම් දෙකක් මේ තමන්ගේ රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා ෆැක්ටරිස් වලින් ඒ වගේම දළු නෙළනායකෙන් දළු නිෂ්පාදකයන්ගෙන් අපි සියලු දෙනාගේම තමන්ගේ අස්වනු වෙළඳපොළට නිකුත් කරන්න එපා. ඒ වගේම බඩිරිඟු ලොකු ලුණු ඇතුළු සියලුම නිෂ්පාදන අතරමැදියන් ප්‍රවාහකයන් ඇතුළු සියලු දෙනා මේකට සහයෝගය දෙන්න. මොකද මේ දේශීය නිෂ්පාදකයා වෙනුවෙන් මේ කරන සටන ඔබෙත් සටන දේශීය නිෂ්පාදකයා රැකුණොත් තමයි මේ හැමදෙනාම වෙන්නේ රැකෙන්නේ. මොකද අපේ කර්මයට පහළ වෙච්ච නාමල් කර්මරත්න කියනවා නම් පාරිභෝගිකයා කියන කොටස වැඩි ගොවියා කියන කොටස අඩුයි නම් අපි පෙන්නමු ගොවියා කියන කොටස කොතනද කියලා. ගොවියා කියන්නේ කවුද කියන එක මේ රජයේ ඉදිරි රජයන් තේරුම් ගන්න ඕන. නැවත අරගලයක් ගොවියා පාරට බස්ස නොගන්න තරමට අපි වැඩක් කරන්න. මොකද හැමදාම අපිට පාරවල් වල අරගර කර යන්න අපිට මේ සමාජ ප්‍රාග්ධනය කොහෙන්වත් හම්බෙන්නෙත් නැහැ. මේ වගේ පක්ෂ අරමුදල් කෝටි ගණන් වලින් අපිට හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා ඉදිරියේදී කෙටි දැනුම් දීමකින් අපි දැවන්ත උද්ඝෝෂණ වහා වැඩවර්ජන ක්‍රියාවලියකට එළමෙනවා. ඉතින් අපි ආණ්ඩුවට දැනෙන්න වැඩක් කිල්ලුවේ අපි ආණ්ඩුවකට මෙච්චර කාලයකට දැනෙලා නැති විදිහේ වැඩක් ලෑස්ති කරනවා. මුණ දීලා බලමු කරලා බලමු. ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඔයගොල්ලෝ කරන්න අපේ පැත්තෙන් අපි කරන්නම්. මේ කවුද ගොවියා කවුද දේශීය නිෂ්පාදකයා කවුද කියන තැන අපි පෙන්වන්නම්. මේ ගොවියා කියන කෙනා රටට කොච්චර වටිනවද මේ කෘෂිකර්ම රටේ රැස්වීමට අවිලා නිදා ගන්න මානසික රෝගියෙක් එක්ක නම් කෘෂිකර්මයේ ඇමතිතුමා ජනාධිපතිතුමා කරන්න හදන්නේ. බොහොම කනගාටුයි ජනාධිපතිතුමනි. ඔබතුමාගේ ඔළුවත් පරීක්ෂා කරගන්න වෙන තැනට අපි වැඩේ කරනවා. බොහොම ස්තුතියි. Right. Thank you.